මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. හෙළේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල දිවිගමනට සමුදෙයි. හෙළේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 91 වන වියේ පසු වුණා. වර්ෂ 1934දී ගල්කිස්සේදී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේදී එවක රේඩියෝ සිලෝන්හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය. ඇය මේ වන විට ගීත දසදහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර ඒ අතර විදෙස් භාෂා ගීතද වේ. සිනමාවේ සදාකාලික ගී රාජනීය ලෙසද ලතා වල්පොල මහත්මිය විරුදාවලිය ලබා ඇත. 1953 වසරේදී එදා රෑ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬදායකත්වය ලබා දී තිබේ.